මේ වීඩියෝ එක කරන්න හිතුවේ අපේ ඇඩ්වාන්ස් ස්ටඩී ප්ලෑන් එක ගැන දැනුවත් කිරීමක් කරන්න. කලින් අපි ස්ටඩී ප්ලෑන් එක පටන් ගත්තේ විභාගයකට මාස 3ක් තියෙද්දි. විභාගෙට කියන්නේ මේ 2025 A level වලට මාස 3ක් තියෙද්දි. ඒකට හේතුව උනේ අපෙන් ඩිරෙක්ට් මෙසේජ් දාලා නංගිලා මල්ලිලා ඇහුවා කොහොමද F එකක ඉන්න කෙනෙක්ට නම් S එකකට යන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අපිට ඒ අයට උත්තර දී ගන්න බැරි තත්වයකට ආවා අපි. ඊට පස්සේ අපි කරේ ප්ලෑන් එකක් විදියට හදලා ඒ අයට දෙන්න පුළුවන් විදියට එහෙම සකස් කරලා ඒ දැනුවත් කිරීම කරපු එක. ඊට පස්සේ අපිට මේක දැන් විභාගේ ෆේල් වෙන්න ඉන්න නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට උදව්වක් විදියට හදපු මේක සී මට්ටමේ ඉන්න අය අතරටත් ගිහිල්ලා ඒ අයත් ජොයින් වෙන්න පටන් ගත්තා. එතකොට මාස 3ක වගේ කාලෙකදී අපිට පුළුවන් වුණා මේ ප්ලෑන් එක හරහා SC මට්ටම් වල ඉන්න අය AB මට්ටම් වලට ගේන්න. මේක විශ්වාසය නැති කෙනෙක් ඉන්නවා නම් අපේ channel එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් SC මට්ටම් වල හිටපු අය කොහොමද ඒගොල්ලන්ගේ ලකුණු AB මට්ටමට ගෙනිච්චේ කියලා. එතකොට අපි මේක ගෲප් වල දැම්මා මෙහෙම අපි ප්ලෑන් එකක් හැදුවා ඒක කරනවා ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක්ට නම් පාස් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක ගොඩක් කට්ටිය විශ්වාස කරේ නැහැ. සමහරු මේකට ඇවිල්ලත් නැතුව දැන් ඔයාලගේ ක්ලාස් හරහාම තමයි අපි දැනුවත් කිරීම කරේ. ඒ සම්බන්ධ වෙච්ච නංගිලා මල්ලිලට කිව්වා අපි ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් කියන්න කියලා. ඒගොල්ලෝ එතකොට ඒගොල්ලන්ගේ ගෲප් වල මේක දාලා තිබුණා. ඊට පස්සේ ඒ දැනුවත් කිරීම හරහා සම්බන්ධ වෙච්ච ළමයි 200ක වගේ ප්‍රමාණයකට තමයි අපි මේ ප්ලෑන් එක ඉස්සෙල්ලම දුන්නේ ගිය අවුරුද්දේ. ඉතින් ඒ කිසිම කෙනෙක්ගෙන් අපිට නරක කමෙන්ට් ආවේ නැහැ. ඒගොල්ලෝ මේ වැඩ ටික කරා. එක්කෙනෙක් දෙන්නෙක්ට වැඩ කරගන්න බැරි තත්වයකට ආවා. මොකද ඒගොල්ලෝ ක්ලාස් එක වැඩ ඒ කියන්නේ ක්ලාස් වල වැඩයි මේ වැඩයි පටලවාගෙන එහෙම හිටියොත් කරන්න බැරි වෙනවා. දැන් එහෙම තමන්ට උමනාවක් උනන්දුවක් තියෙනවනේ. දැන් ස්ටඩි ප්ලෑන් එකක් උනත් ගත්තාම තමන් ඒකට අරගෙන ඉවරලා නිකරුණේ වැඩ කරන්නේ නැතුව හිටියොත් ඒකේ අපිට ඒක කරන්න බෑ. ඒක පාලනය කරන්න බෑ. මොකද අපි ගෙදරට ඇවිල්ලා එයාට වැඩ කරවන්නද? එහෙම බෑනේ. ඒකට මේක ගත්තොත් ඔයාලා වගකීමක් ගන්න ඕනේ මම වැඩ ටික කරනවා කියලා හරි. ඊට පස්සේ අපිට මේ ටික කරා කියලා දැනුවත් කිරීම කරන්න ඕනේ. මොකද අපිත් අපේ වැඩ අතරේ තමයි ඔයගලන්ට උදව්වක් විදියට මේක හැදුවේ. එතකොට ගිය අවුරුද්දේ මාස 3ක වගේ පොඩි කාලෙකට හදපු නිසා ලොකු දේවල් ටිකක් අපිට ඇඩ් කරන්න බැරි වුණා. මේ අවුරුද්දේ හැබැයි අපි ෆිසික්ස් ප්‍රැක්ටිකල් ප්ලෑන් එක විධිමත් විදියට හදලා ඊළඟට essay structured වල ලස්සන graph එකක් හදලා ඒකේ හරියට ඔයගොල්ලෝ වට කීයක් කරන්න ඕනද කියලා මාක් කරන්න පුළුවන් විදියට graphs හැදුවා. ඒ විදියට ප්ලෑන් කරලා හදලා තියෙනවා. මේක බයෝ මැත්ස් කොටස් දෙකට තමයි විශේෂයෙන්ම හැදුවේ මේ සබ්ජෙක්ට් එකට. එතකොට බයෝ ළමයින්ට මුළු මාස 7ටම බයෝ මැත්ස් දෙගොල්ලන්ටම තියෙනවා. එතකොට බයෝ ළමයින්ට ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ තුනටම මාස 7ටම 2900ක් ගන්න. ඒකෙදි ෆිසික්ස් ප්‍රැක්ටිකල් ටික පේපර් ප්ලෑන් එක ඔයගොල්ලන්ට මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එකකුත් අපි ෆ්‍රී දෙනවා. මොකද එක්සෑම් කරන ළමයෙක්ට මේ මයින්ඩ් එක රිලැක්ස් නැහැ. එතකොට ඒ රිලැක්ස් කරගන්න ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ වගේම තමයි මැත්ස් අයටත් මැත්ස් අයට ගාන ටිකක් අඩුයිනේ 2700යි. ඒක වෙන්නේ ඒගොල්ලන්ට බයෝ අයට වගේ රිසෝස් බුක් එකට රීඩින් ප්‍රෝග්‍රෑම් එක ඇඩ් වෙන්නේ නැති නිසා. එයාලට ගාන ටිකක් අඩුයි. අපි මේ අවුරුද්දේ හිතුවා ඔයගොල්ලෝ දැන් A level ඉවර කරලා ඉන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් ගිය අවුරුද්දේ සම්බන්ධ වෙච්ච අයටයි දැන් මේ අවුරුද්ද 26 A level ලියන අය සම්බන්ධ වෙනවා නම් ඒ අයටයි ඉංග්‍රීසි නොලෙජ් එක වර්ධනය කරගන්න බුක් එකක් දෙන්න. ඒක මේ ප්ලෑන් එක ගන්න අයට විතරයි දෙන්නේ. ඒක රුපියල් 375ක් වෙන්නේ. අපි පෝස්ට් කරනකොට ෆී එකත් එක්ක 525කට මේ ප්ලෑන් එක ගන්න අයට විතරක් දෙන එකක් ඒක. කැමති නම් ඒකත් ගන්න පුළුවන්. එතකොට මේ තමයි දැනුවත් කිරීම. හැබැයි මේ 2900 නෙමෙයි මීට අඩුවෙන් ඔයගොල්ලන්ට දැන් ෆිසික්ස් ප්‍රැක්ටිකල් කෙරිලා තියෙන කෙනෙක්ට ඒක නැතුව පේපර් ප්ලෑන් එක අවශ්‍ය නැහැ කියලා හිතන කෙනෙක්ට ඒක නැතුව වෙන් වශයෙන් නැත්නම් පේපර් ප්ලෑන් එක විතරක් අවශ්‍ය කෙනෙක්ට දැන් B මට්ටමක වගේ ඉන්න ළමයෙක්ට පේපර්ස් විතරක් කරන්න ඕනේ නම් පේපර් ප්ලෑන් එක විතරක් එහෙම ගන්න පුළුවන්. එතකොට ගොඩක් ගණන් අඩු වෙලා මාස 7ටම සබ්ජෙක්ට් 3ටම එහෙම අපි හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අපිට කතා කරලා අපි ඉස්සෙල්ලම අපේ channel එකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අපෙන් channel එක හරහා අපිව සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් details ගන්න.
ඉතින් මේ දැනුවත් කිරීම YouTube හරහා කරන්න හිතුවේ. ගිය අවුරුද්දේ අපි ක්ලාස් ගෲප් වල ඔයගොල්ලන්ගේ යාළුවන්ගෙන්ම ෂෙයා කරවලා. එතකොට විශ්වාසය ලොකු විශ්වාසයක් නැහැ. මොකද මේක බොරුවක් වෙන්නේ නැති එහෙම කියලා. හිතන්න ඕනේ ඔයගොල්ලෝ ලක්ෂ ගාණක් ඔයගොල්ලන්ගේ A level වලදී වියදම් කරනවා. මාසෙකට එක විෂයකටවත් මේ මුදලින් ඔයාලට කරන්න බෑ. එක විෂයක්වත් කරන්න බෑ. එතකොට මාස 4ම මේ වගේ පොඩි මුදලක් ගන්න අපි බොරුවක් වංචාවක් කරන්නද කියලා ඔයගොල්ලෝ ලොකු මේ සබ්ජෙක්ට් ඒ කියන්නේ බයෝමැත්ස් කියන්නේ ගොඩක් පුළුල් විෂයන්. එහෙම කරන ළමයිට හිතෙන්න ඕනි එහෙම කරන්න අපිට ඕනද කියලා. ඉතින් අපි අපේ වෙලාව වැය කරගෙන අපි මේවා හදලා ඒ මහන්සි වුණේ يعني මේ වගේ පොඩි මුදලකටත් දෙන්නේ අපේ කියන්නේ හොරා ගන්න සල්ලි හොරා ගන්න එහෙම නෙමෙයි. ඒත් ඔයගොල්ලෝ ඒක තීරණය කරන්න ඕනේ. ඔයගොල්ලෝ එච්චර බුද්ධිමත් ළමයි. අපිට ඒ ගෲප් වල ගිහින් කියන්න බෑ. මේක ඇත්ත මේක ඇත්ත එහෙම කියලා කියන්න බෑනේ. ඉතින් එන ළමයෙක්ම තමයි කියන්න ඕනේ. අක්කේ අයියෝ ඔයාලා කරපු දේ ගොඩක් වටිනවා. ඔයාලා හොඳයි කියන එක එයාලගේ අදහස්. ඒ කියන්නේ ඇත්තටම හොඳ නම් බොරුවට නෙමෙයි. එහෙම ෆීඩ්බැක්ස් දුන්නා අපිට. දැන් ගිය අවුරුද්දේ A level ලියලා F මට්ටමේ හිටිය අය S මට්ටමට C මට්ටමට එද්දී යාලා අපිට කිව්වා අපි දැන් ඉන්නේ මේ මට්ටමේ ඔයාලට ගොඩක් පිං එහෙම කියලා. ඒ කමෙන්ට් ඔක්කොම අපි ඔයගලන්ට අපේ channel එකට ගිහින් බලන්න පුළුවන්. මේ ඒ අය ඒ අගය කිරීම කරා. අපි බලෙන් කරවගත්ත දෙයක් නෙවෙයිනේ. ඉතින් ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඊට පස්සේ අපිට කියන්න. අපි හොඳද නරකද අපේ අඩුපාඩු තියෙනවා ඒවත් කියන්න. අපි එහෙම කිසිම තරහක් නැහැ. එතකොට අපිට අඩුපාඩුවක් ඔයගොල්ලෝ කිව්වත් අපිට ඊළඟ අවුරුද්ද කෙනෙක්ට ඒ විදිහට ඒක හරි ගස්සලා දෙන්න පුළුවන්. වැරැද්දක් වුණත් කියන්න. ඉතින් ඔයගොල්ලන් ටෙස්ට් කරන්න පුළුවන් මේ වගේ මේ පොඩි මුදලක් දීලා ඇත්තටම මේක හොඳයිද වටිනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ඇවිල්ලා බලන්න, අපිව කන්ටැක්ට් කරගන්න. එහෙනම් විභාගෙට මහන්සි වෙන විභාගෙට හොඳ ප්‍රතිඵලයක් ගන්න උනන්දුවක් තියෙන තවමත් වැඩ කරගන්න බැරුව ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ මැසේජ් එක දකීවි කියලා ඒ අයට පිනක් තියෙන්න ඕනේ මේ මැසේජ් එක දකීවි කියලා මම හිතනවා. ඒ අයට සම්බන්ධ වෙලා අපෙන් උදව් අරගෙන ඔයගොල්ලන්ගේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. එහෙනම් good luck.